සුබ දවසක් ඔයාලට. අද ආවා ගමේ ආරච්චි මාමා අලුත් දෙයක් ගෙනාවා ඔයාලට. ඉතින් තල පහ දාන්න තල් පිටි ගන්න කොහොමද කියලා. ඉතින් මේ තල් ගහ දැන් පිටිලා වැටලා තියෙන සාමාන්‍ය තල් ගහක් නෙවෙන්නේ. අවුරුදු 4500ක් යන. ඉතින් තල් හොඳට මල පිපිච්චාම පිටි බෙරේ උපුරනවා. මම ඔයාලට පිටි බෙරේ පෙන්නන්න. ඔයාලා මගේ වීඩියෝත් දැන් දිගටම නැදී ඉන්න. ඔයාලා එන්න මේ මම ඔයාලට පිටි බෙරේ පෙන්නන්න. ඉතින් මේ තමයි පිටි බෙරේ. ඉතින් මම මැෂින් එක අරන් ආවා මේ හතරට පල්ල අරන් යන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට මේක පිටි ගන්න හැටිත් එක්කන් දිගටම ගියා. තල් ගහ ඉතින් පල්ලා කට්ටිය අරන් ගිහිලා තිබා. ඉතින් අපිත් ඇවිල්ලා ඉතින් මම ඉතින් තාත්තා යා පුතාවා ඉතින් අපි ඔක්කොම කුත් වෙලා ඉතින් ඇවිල්ලා බැලුවා. ඉතින් මේ තමයි තල්. ඉතින් මේ තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති. ඉතින් මේ කීරි තියෙන්නේ. කීරිත් තමයි මේ කියන්නේ. ඉතින් පාන් පිරි වගේ මේ අතේ ගෑගෙන. ඉතින් මේක තමයි මේ වේලලා ගන්න ඕනේ. ඉතින් තල පහදන්න. ඉතින් පොඩි කට්ට කන්න නා ඒ වුණාට ඉතින් කට්ට කනවා කියන්නේ ඉතින් පට්ට තමයි. ඉතින් දැන් අද පුතත් කොටනවා. ඉතින් ඔයාලට මම පේන ඇති වෙන්න මේ මැද කෑල්ලේ තමයි තියෙන්නේ. මේ මම ඔයාලට මම වීඩියෝ එකේ අරන් එන්න මේ මැද කෑල්ලේ තමයි තියෙන්නේ පිළි. පුතේ මේ ඔයා පෙන්නන්න ගෑල්ල මේ තියෙන්නේ මැන්දේ තියෙන්නේ. මැන්දේ තමයි තියෙන්නේ. ඉතින් මේ රාපේදී ලොකු පුතා ඉතින් පල්ලා දාන ඉතින් අවුවේ තමයි කරන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තල්ප කන්න අමාරු ඒ වුණාට ඉතින් රසයි. යාළුවනේ මම ඔයාලට දිගින් දිගට වීඩියෝ අරන් එන්න මේක හදනත් එක්ම. එහෙනම් ඔයාලා දිගටම වීඩියෝත් එක රැඳිලා ඉන්න. හෙලෝ ඔයාලා බලන්න ඕන වීඩියෝ මේක. ඉතින් ඉස්සලාම ස්තුති කරන්න මගේ විශ්වාසය තියලා ඔයාලා මගේ වීඩියෝ බලපු කට්ටියන්ට ඉතින් ලයික් කරලා ෆලෝ කරලා කමෙන්ට් කරලා ඉතින් මට සපෝට් එක දීපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අනික් කට්ටියන්ටත් කියන්නේ ඔයාලත් වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලට පේන ඇති ආරච්චි මාගේ තාත්තා ඉතින් මේ තල් පිටි ඉතින් තල් පිටි ගන්නේ කොහොමද කියලා ඉතින් මම ඔයාලට මේ දිග වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ කොහොමද තල් පිටි ගන්නේ කොහොමද තල් පිටි වලින් කෑම හදන්නේ කොහොමද කියලා ඉතින් යාළුවනේ ඔය දැක්කේ නැති යාළුවන්ට ඉතින් පේන්න. ඉතින් පේන ඇති අර පුංචි කෑල්ල වලට කපලා ඉතින් ඔවා වේලා ගන්න ඕනේ. ඉතින් මේ හුලම් වදින් දෙන්න නැතුව ඉතින් මද පාන තා වේලන්න ඕනේ. ඉතින් ඔන්න යාළුවනේ ඔහම තමයි ඉතින් තල පැහැඳි ගන්නෙ. ඉතින් ඔය වතුර පෙරලා ලුණු ටිකක් දාලා වතුර දාලා දැන් ඉතින් හැඳි ගන්න තියෙන. ඉතින් හැඳි ගන්න අමාරුයි. ඉතින් මේ අම්මයි කිරි අම්මයි ඉතින් අද ඉතින් ඉතින් කපාගෙන ආපු ගාම ඉතින් වේලෙන්නත් කලින් ඉස්සලම එහෙම හදන එක තමයි හොඳ. ඉතින් මේ වේලා කුඩු කොටා ගත්තට පස්සේ ඉතින් පොඩි රහක් ඉතින් වෙනස් වෙනවා. මෙහෙම හැඳි ගන්න එක තමයි ඉතින් වටින්නේ. ඔයාලා දිගින් දිගට වීඩියෝ එකක් බලන්න මම වීඩියෝ දිගටම දාන්න. ඔන්න යාළුවනේ ඉතින් හදලා ඉවරයි. මේ තියෙන්නේ පදම තමයි. ඉතින් මේ පාටට තියෙන්න ඕනේ. ඉතින් මේක මේ රස්නේ යන්න කලින් තුලින් කර ගන්න ඕනේ. ඒකල්ලා ඉතින් සීනි දාලා පොල් කිරි දාලා හදලා එහෙම කරන්න. එහෙම කන්න පුළුවන්. නැත්නම් ඉතින් මේක තුලින් කරලා ඉවරලා කපන්න ඕනේ. කපලා ඉවරලා පිජ් එකට දැම්මම ඉතින් ජෙලි වගේ තමයි. ඉතින් එහෙනම් යාළුවනේ ගිහින් එන්න ඔයාලා
අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෆලෝ පාරක් දාන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න. ඔන්න යාළුවනේ ඉතින් අපේ කිරියම කැට කපලා තියෙන්නේ. ඉතින් මේ පේනවා ඇති පොල් කිරි. ඉතින් මේ තමයි තලප. ඔයාලා හදලා කාලා බලන්න. රහම රහයි. ඒක මේ කිරි වල